ඔයා දැකලා තියෙනවද සමහරක් මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ තැනකට ගියාම කිසිම වචනයක් නොකිය කිසිම සත්‍යයක් කරන්නේ නැතුව මුකුත්ම නොකර නිශ්ශබ්දව අනිත් මිනිස්සුන්ගෙන් ගරුත්වය ලබනවා. ඒ වගේ පුද්ගලයින්ට අවධානය ගන්න කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔහු යන තැන ඉන්න ඕනම පුද්ගලෙක් ඔහුට ගරු කරන්න දෙසරයක් හිතන්නෙත් නැහැ. ඉතින් කොහොමද අපි වචනයක්වත් නොකිය නිශ්ශබ්දව ඉඳලා අනිත් මිනිස්සුන්ගෙන් ගරුත්වය ලබා ගන්නේ? මේක වෙනම කලාවක්. මේක ගැන කතා කරද්දී මේක ගැන කියලා දෙන හුඟක් දෙනෙක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දේවල් තුනක් කියලා දෙනවා. ඒ තමයි අංක 1 බොඩි ලැන්ග්වේජ්, අංක 2 අයි කන්ටැක්ට් තියාගෙන මිනිස්සුත් එක්ක කොහොමද කතා කරන්නේ කියලා කියලා දෙනවා. අංක 3 තමන් ශරීරයේ කරන චලන බලබලයකින් තොරව හිමින් සැහැල්ලුවෙන් කරන්න කියලා දෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ මේ තුනෙන් එකක්වත් නෙවෙයි. අද අපි කතා කරන්නේ කවුරුවත්ම කතා කරන්නේ නැති ඊටත් වඩා බලවත් ඒ වගේමයි ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රම තුනක් ගැන. අංක 1 කොයි මේලාවකත් අවධානය පස්සෙන් දුවන්න එපා. ගරුත්වයයි අවධානය කියන දෙකක්. මිනිස්සුන්ට අවධානය දීපු බලයට වාට කවදාවත් ගරුත්වය කියන දේ එන්නේ නැහැ. ඔයා දැකලා ඇති සමහරක් මිනිස්සු ඉන්නවා වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ අවධානය ගන්න උවමනාවට හයියෙන් කතා කරනවා, හයියෙන් hina වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන තත්ත්වය, මිල මුදල් ජයග්‍රහණ මේ වගේ දේවල් ඕනෑවට වඩා පෙන්වන්න හදනවා. මේ වගේ දේවල් වලින් වෙන්නේ ඇත්තටම පුද්ගලෙක් විහිළුවක් වෙන එක විතරයි. මොකද ඔයාගේ මූණට කියන්නේ නැති වුණාට සමහරක් විට ඔයා නැති තැන ඔයාව විහිළුවකට අරගෙන 1000ක් දේවල් මිනිස්සු කියනවා. මොකද අනවශ්‍ය විදිහට අවධානය එල්ලන්න ගියාම මිනිස්සු අතර ඔයාගේ නම විනාශ වෙන විදිහේ නොසෑහෙන කතා පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. ඔයා දැකලා ඇති පුංචි ළමයි ලොකු මිනිස්සුන්ගෙන් අවධානය ගන්න එක එක නොසෑහෙන දේවල් කරනවා. ඉතින් ඔයත් බලෙන් අවධානය දිනා ගන්න මිනිස්සු අතරට යන්න හදනවා නම් එතෙන්දි වෙන්නේ ඔයත් අර පොඩි ළමෙක් ගන්නට වැටෙන එකයි. ඔයාට ඕන ගරුත්වය වෙනවා. අනවශ්‍ය විදියට කැපි පෙනෙන්න යන්නේ නැතුව Tamanට තියෙන දේවල් ඕනෑවටත් වඩා පෙන්නලා අනිත් මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න යන්නේ නැතුව නිශ්ශබ්දව Taman කරන දෙයට අවධානය යොමු කරලා Tamanගේ වටිනාකම් හදාගන්න උත්සාහ කරන්න. මිනිස්සු විනෝදයට වඩා ඍතුහලයට හුඟක් ගරු කරනවා. ඔයා නිශ්ශබ්ද වෙන තරමට ඔයා මිනිස්සුන්ගෙන් අනවශ්‍ය විදිහට අවධානය එල්ලන්න යන්නේ නැති තාක්කල් ඔයා කෙරේ මිනිස්සු ලොකු කෘතුහලයක් දක්වනවා. මේකෙන් වෙන්නේ ඔයා වචනයක් කිව්වත් මිනිස්සු සෑහෙන්න ගරු කරනවා. අංක 2 ඕනම පුද්ගලයෙක් එක්ක ඕනම ප්‍රශ්නයක් සංසුන්ව විසඳන්න පුරුදු වෙන්න. ප්‍රශ්නයක් ඉදිරියේ සංසුන් වෙනවා කියන්නේ ඇත්තටම ටිකක් අමාරු දෙයක්. ඕනම පුද්ගලයෙක් ප්‍රශ්න ඉස්සර නොසන්සුන් වෙනවා. කවුරු හරි අපිට බැනවත් ඉද්දි, කවුරු හරි අපිට අභියෝගයක් වෙද්දි, එහෙම නැත්නම් කවුරු හරි අපිව නොසලකා හරිද්දි සාමාන්‍ය පුද්ගලෙක් විදියට නොසන්සුන් බවක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ස්වභාවිකවම කිසිම වචනයක් නොකිය අනෙක් මිනිස්සුන්ගෙන් ගරුත්වය ලැබෙන මිනිස්සු මේ ඉමෝෂනල් ස්ටැබිලිටි එහෙම නැත්නම් චිත්තවේගීය ස්ථාවරත්වය කියන ගුණාංගය ප්‍රගුණ කරනවා. තවත් විදිහකට කියනවා නම් Tamanගේ හැඟීම් පාලනය කරගන්න මේ මිනිස්සුන්ට පුළුවන්. ඕනම ප්‍රශ්නයක් ඉදිරියේ මේ පුද්ගලයන්ගේ මුහුණ නිවිච්ච ස්වභාවයක් පෙන්වනවා. ඒ වගේමයි ඕනම ප්‍රශ්නයක් ඉදිරියේ නොසන්සුන්ව ඒ ප්‍රශ්නට මුහුණ දෙනවා නම් ඔයා දිහා බලන් ඉන්න අනිත් මිනිස්සුන්ට හැඟෙන්න පටන් ගන්නවා මේ පුද්ගලයාව හැඟීම් වලින් වටන්න අමාරුයි කියන එක. ඒ වගේමයි ඔයාව පාලනය කරන්න අමාරුයි කියන එකත්. වෙන මෙහෙම පුද්ගලයන්ට හැමෝම වගේ ගරු කරන්න කැමති. හැඟීම් බර නොවන මිනිස්සුන්ට ඒ පුද්ගලයා නපුරුයි කියලා ලේබල් කරාට මේ වගේ මිනිස්සුන්ට සෑහෙන්න ගරු කරනවා. මොකද පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඉදිරියේ හැඟීම් බර වෙන තරමට ඒ පුද්ගලයාව මෙල්ල කරන්න එහෙම නැත්නම් පාලනය කරන්න අනිත් මිනිස්සුන්ට බොහොම පහසු වෙනවා. නමුත් ප්‍රශ්න ඉදිරියේ හැඟීම් බර නොවි සංසුන්ව ඉන්න උඟක් අමාරුයි. මේක කරන්න නම් මානසික ශක්තිය කියන දේ අනිවාර්යයෙන්ම ඕන. ඉතින් ඒ මානසික ශක්තිය හදාගන්න, ඒ මානසික ශක්තිය පුරුදු වෙන්න ඔයා දැම්මේ තම පටන් ගන්න. එහෙම මානසික ශක්තියක් හදාගන්නේ කොහොමද කියන එක ගැන මම ඉදිරියේදී වීඩියෝ එකක් කියන්නම්. අංක 3 අවධානය දෙන්නේ මොනවටද කියන එකත් තීරණය කරන්න. ඔයා අවධානය දෙන්නේ මොනවටද? ඒ පිළිබඳව ඒ දෙයට ඔයා වටිනාකමක් දෙනවා කියන එක මිනිස්සුන්ට හංගවන්න ඕන. ඔයා පුද්ගලයෙක්ට අවධානය දෙනවා නම් එතන ඒ පුද්ගලයාට වටිනාකමක් දැනෙන්න ඕන. මේක කරන්නේ කොහොමද? ඔයා අහලා තියෙනවද සමහරක් මිනිස්සු තවත් මිනිස්සුන්ට බයිනවා උඹටත් ඕන් නැති දෙයක් නැහෙනි කියලා. ඇත්තටම සමහරක් මිනිස්සුන්ට ඕන් නැති දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට හැම දෙයක්ම ඕන. ඕපදූප, කේලම්, එහෙම නැත්නම් අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන බොරු කියව ඉන්න හරි මිනිස්සු හරි කැමති. මේ වගේ මිනිස්සු කොච්චර අපි ආශ්‍රය කරත්
ඇත්තර මේ වගේ මිනිසුන්ට ගරුත්වයක් නෑ. නමුත් ඔයාට පුළුවන් නම් මේ වගේ ඕපදූප කේලම් එහෙම නැත්නම් වෙන වෙන මිනිස්සු ගැන කියව ඉන්න එක නවත්තලා තමන්ට අවශ්‍ය දෙයට විතරක්, තමන්ට වටින දේවල් වලට විතරක්, එහෙමත් නැත්නම් තමන්ට විතරක් අවධානය යොමු කරලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. අන්න එතෙන්දී ඔයාගේ අවධානයටත් වටිනාකමක් එනවා. ඉතින් අද අපි කතා කරපු මේ ක්‍රම තුන ඔයාලත් ඔයාලගේ ජීවිතයට අද ඉඳන් එකතු කරගන්න. ඉතින් ජීවිතේ ජය ගන්න, දැනුම එකතු කරගන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපිව subscribe කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා like කරන්න. ඒ වගේමයි මේක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.